නායක කියන්නේ ඉතින් මේක හැපින්න මේ පෙනේ පැත්තයි තියෙන්නේ. දැන් ඔයාට මෙයා දෂ්ට කරොත් මේ විස නැද්ද එතකොට? නැහැ. ඉතින් මේ ගහන්නේ. එපා. දෂ්ට කරයි. පොඩි නයා කෑවත් විසයි ලොකු නයා කෑවත් විසයි කියලා අපි අහලා තියෙනවානේ. සාමාන්‍ය ලොකු නයෙක් කැල්ලුවත් මේ විදිහට මෙල්ල කරගන්න පුළුවන්ද? පුළුවන්. ඔය දැන් හැපින්න මේ පෙනේ මේ පැත්ත තියෙනවා. දැන් මෙයා කොච්චර දැක්කිලා වගේ. ඔයාගේ වයස කොච්චර විතරද ඒ සාමාන්‍ය. මේක වුණ මාස එකමාරක් ඔය මාසයක් විතර. බය නැතු මෙහෙම සර්පෙක් අතින් අල්ලන් ඉන්නවා කියන්නේ. ඒක මාර හැකියාවක්. කෙක්කුණත් නායකනේ අර. පිඹින සද්දෙත් ඇහෙනවා ඈ. තරම හොඳයි. බයනේ දැන් නෑ ඔය. තරම මාර හැකියාවක් ඈ. මොනවා දැන් පොලොගේ කම්පියන් ඉන්න පුළුවන් කියන්නේ. බැලේම පොලොගේ කම්පියන් පොලො කරෝනේ. එතන නායක කෙනෙක් තේරෙනවනේ. ලවක අනිවාර්යව ඔකට ගන්න. අර ගහන්න නැහැ කියලා දන්නන්නේ. ඒ අරකට වානේ විස්තරයක් දෙන්න කියන්නේ. ඔබ අර උඹ හැරෙන්නත් බලනවා. ඈ උඹට ගහයි කියලා ඉන්න තියා. පයින්න කුප්පන්නේ. යකෝ ළඟට යන්න එපා. මූට කෑවට දැනෙන්නේ අපිට කෑවොත් කේස් එක ඈ. බාලයා ඉක්කොල් වරෙන්. පොඩි නායා කෑවට කෑ ලොකු නායා කෑවට කියලා කියනවා. උඹට සුවර් නෑ මගේ රීල්ස්නේ නා ඒ බලෝ දිනේ ඒක තමයි මගේ දිහා තමයි අවුර ගහන්නේ පොඩක් ආතේ නෑ සම්පජා බලන් ඉන්නේ යාර උටි පුටේ ඉඩු විදියට මේ හැපින්නක් ඔය. ඈ හැපින්න.